දෙනාට උතුම් වූ විශ්වමෑණියන් වහන්සේගේ මඟ පෙන්වීම පීඨ ආශිර්වාදය නිරන්තරයෙන් නිරතුරුව ලැබේවා කියලා ඉතින් කඩවර දේවතාවගෙන් ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එක තුලින් ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොසොන් පුන් පොහෝ දිනයෙන් පසු විශ්වයෙන් යම් වෙනස් වීම් රැසක් වෙනවා. ඒ වෙනස් වීම් රැසත් එක්ක විශ්ව මාතාව විසින් ඔයගොල්ලන්ටත් ලංකාවාසී සියලු දෙනාට පණිවිඩයක් ගේනවා. ඉතින් ඉදිරියට ලංකාවට කුමක් වේද, ඒකින් ඔබට වෙන්න බලපෑම්, ඒ වගේම ඔබ ඉදිරි කාලය තුල ඔබගේ දියුණුව වෙනුවෙන් ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් මඟ පාද ගන්නේ කෙසේද යන්න විශ්වමෑණියන් වහන්සේ විසින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක තුලින් පණිවිඩයක් ගෙනවා. ඉතින් වීඩියෝ එක ගේන්නෙත් බොහෝ වැඩ රාජකාරි මැද, මොකද වීඩියෝ එක ගේන්න ඕන නිසාවෙන්. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. අපි කඩවර දේවතා අඩවිය තුලින් ඔයගොල්ලන්ට ලබා දෙන්නා වූ මේ විශ්වයේ තියෙන පණිවිඩ 100% සාර්ථකයි. මොකද මේ වෙනතෙක් මේ කිසිම අනාවැකියක්, ඒ වගේම විශ්වය හරහා දෙන්නා වූ අනාවැකි කිසිම දෙයක් මේ තෙක් වැරදිලා නැහැ. ඒත් එක්කම අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න. එතකොට ඒත් එක්කම අනිවාර්යෙන් YouTube නාලිකාව subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට යටින් විශ්වමෑණියන්ට වහන්සේට ස්තුති කරලා කමෙන්ට් එකක් තියන්න. අනිවාර්යෙන්ම ඒ කමෙන්ට් එක තියෙනකොට ඔයාලා වීඩියෝ එක බලන වෙලාව සඳහන් කරලා කමෙන්ට් එක තියන්න අමතක කරන්න එපා. මොකද ඔයාට අනිවාර්යෙන් මේ වෙලාවේ සිට ඔයාගේ ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ සිට ඔයාට ඉදිරියට ලබන පොසොන් පුන් පොහෝ දිනෙන් පසු ඔයාගේ ජීවිතය මේ කියනවා විදියට ඒ විදියට විටි කරගෙන හිටියොත් අනිවාර්යෙන් සාර්ථක ගමනක් යන්න පුළුවන්. එහෙනම් අපි දැන් වීඩියෝ එක තුලින් විශ්ව මාතාව මේ ලංකාව වාසී ඔබ සැමටත් දෙන්නා වූ පණිවිඩය මොකක්ද කියලා. ඉතින් විශ්ව මාතාව මූලිකවම යම් කිසි අපේ ලංකාවටත් ඔබට මට අප සැමටම බලපාන කරදර විපත් ටිකක් ගැන මෙන්න මේ විදිහට අනාවරණයක් කරනවා. උතුම් වූ විශ්ව මාතාවට කියාපානවා පොසොන් පුන් පොහෝ දිනින් පසු ලංකාවට යම් ප්‍රිය අනතුරු වැඩි වෙන තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒත් එක්කම ජීවිත අපේ ලංකාව තුළින් අපේම මනුෂ්‍යයන්ගේ ජීවිත ටිකක් ජීවිත රැසක් අහිමි වෙනවා කියලා විශ්ව මාතාව ඔයගොල්ලන්ට යම් පණිවිඩයක් දෙනවා. ඒත් එක්කම අපේ සමාජය තුළ තියෙනා වූ අනියම් සම්බන්ධතා, එතකොට නොගැලපෙන සම්බන්ධතා, එතකොට අනවශ්‍ය විදියට හටගත් විවාහ ප්‍රශ්න, පෞල් ප්‍රශ්න ඇතුළු ඒ දේවල් උත්සන්න වෙලා ඒ අයගෙන් යම් තරමකට බොහෝ ප්‍රමාණයක, යම් තරමකට නෙමෙයි බොහෝ සෙයින් ජීවිත හානි කරගන්න අවස්ථා වැඩි කියනවා. ඒත් එක්කම පවුල් තුළ ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවා කියලා විශ්ව මාතාව කියනවා. මේකෙන් අදහස් කරන්නේ යම් දැන් කසාද මත පියවරක් වෙන්න පුළුවන්, නැත්නම් ආදරය කරන දෙන්නෙක් වෙන්න පුළුවන්. මේ අය තුලාන්තයේ වෙන යම් පුද්ගලයන් නිසා දෙන්න අතරට තුන් දෙනෙක් එකතු වීමෙන් යම් උණුසුම්කාරී තත්ත්ව ප්‍රශ්න ගෙන දෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. ඉතින් මේ ප්‍රශ්න නිසා ජීවිත රැසක් අහිමි වෙනවා කියලා විශ්ව මාතාව කියනවා. තව දෙයක් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට විශ්ව මාතාව විසින් ඔයාලට පණිවිඩයක් විදිහට ගේනවා, අනාවැකියක් විදිහට. ඉතින් විශ්ව මාතාව කියනවා පොසොන් පුන් පොහෝ දිනයෙන් පස්සේ ලැබෙන කාල සීමාව තුළදී මේ 25 වසර ඇතුළතදී ජල ගැලීම් බහුලව එන්නා වූ කාල සීමාවක් කියනවා. ඒ කියන්නේ ජලයෙන් වෙන විපත් කරදර මිනිසුන්ට වැඩි කියලා කියනවා. ඒත් එක්කම සුළඟින් වෙන්නා වූ හානි වැඩි වශයෙන් එනවා කියලා විශ්ව මාතාව ඔයාට කියනවා පණිවිඩයක්, අනාවැකියක් විදියට. තව කාරණාවක් තමයි මේ කාලවකවානු තුළදී ලැබෙන පොසොන් පුන් පොහෝ දිනයෙන් පසු විශ්වය විසින් දේවතා සභාව විසින් උතුම් වූ මහා පාර්වතී මෑණියන් වහන්සේ තමයි අපේ මනුෂ්‍ය වර්ගයා ගැන හොයන්න බලන්න ඒ කටයුතු වලට යොදවලා තියෙන. ඉතින් දේව මණ්ඩලයේ කැමැත්ත ඇතුව. ඉතින් ඒත් එක්කම
විශ්ව මාතාව විසින් ඔයාලගොල්ලන්ට කියනවා ධාර්මිකව හැසිරෙන පුද්ගලයන්ට උතුම් පාර්වතී මෑණියන්ගෙත් ලක්ෂ්මී මෑණියන්ගෙත් පිහිට ආශිර්වාදය ලැබෙනවා. ඉතින් අධර්මිෂ්ඨව ජීවත් වෙන මිනිසුන් මේ ලංකා භූමියෙන් ඉවත්ව යෑමක් පෙන්වු කරනවා කියලා විශ්ව මාතාව විසින් කියනවා. ඉතින් ඒ අයට යම් කිසි කරදර විපත් පැමිණිලා එයාගේ ජීවිතය නැති වෙන තැනට වැඩ සිද්ධ වෙලා ඒ අය මේ ලංකාව තුළින් ඉවත් වෙනවා. මොකද ඉදිරියට තව බුද්ධාම 2000 ගානක් වැඩි වෙන්න තියෙන නිසාවෙන් දැන් බුද්ධාම පිරිහින කාලයක් වෙනවා. ඉතින් පිරිහිගෙන යන්න පටන් ගන්න තියෙනවා. ඒත් එක්කම ඉස්සරහට බුද්ධාම ලංකාව තුළ පවතින ඒකට වැඩ සිද්ධ වෙනවා කියලා විශ්ව මාතාව කියනවා. මොකද යම් පුද්ගලයන් මේ කාලවකවාන තුළදී බුදුදහම විකෘති කරමින් පවතිනවා. ඒ විකෘති කරමින් පවතිනා වූ අධර්මිෂ්ඨව හැසිරෙනා වූ සියලුම දෙනාත් එතකොට වැරදි විදියට දේවාලක පවත්වගෙන යන දෙවියන්ගේ නම් විකුණන් කන සියලුම දෙනාගේ ජීවිතවලට යම් ප්‍රශ්න කරදර වෙලා ඒ අය මේ ලංකාව තුළින් ඉවත්ව යනවා කියලා විශ්ව මාතාව ඔයගොල්ලන්ට මේ මොහොතේ මේ විදියට පණිවිඩයක් විදියට අප හැමෝටම නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ විදියට බලපාන්නේ මේක බුදුදහම ඇතුලේ විතරක් බුදුදහම සුරක්ෂිත වෙන්න විතරක් නෙමෙයි අනිකුත් ආගම් ඇතුලේ තමන්ගේ ආගම විකුණන් කන මේත් එක්කලාම අධර්මිෂ්ඨ විදියට හැසිරෙන සෑම පුද්ගලයාම ඉවත්ව යනවා කියලා උතුම් විශ්ව මාතාව කියනවා. ඉතින් මේ කිව්ව ආකාරවලින් ජල ගැලීම් බහුල වෙන කාලයක්, එතකොට සුළඟින් හානි වෙන විපත් වෙන කාලයක්, ඒත් එක්කම පෞල් තුල ප්‍රශ්න හට ගන්නා කාලයක්, තමන්ගේ නොමනා හැසිරීම නිසා පෞල් ප්‍රශ්න හට ගන්නා කාලයක්, ඒත් එක්කලාම රියානතුරු වැඩි වෙන කාලයක් කියලා උතුම් විශ්ව මාතාව කියනවා. ඉතින් මේ මහා පාර්වතී මෑණියන් විසින් තමයි මේ ලෝක ධාතුව දැන් මනුෂ්‍ය වර්ගයව පාලනය වෙන්නේ. ඉතින් මේ පාලනය වීමත් සමගම පාර්වතී මෑණියන් ඉතාමත් බුදුදහමට ලෙන්ගතුව බුදුදහමට විතරක් නෙමෙයි අනිකුත් ආගම් වලටත් ඒ විදිහටම ලෙන්ගතුව මේ ධර්මිෂ්ඨව හැසිරෙනා වූ පුද්ගලයන් ඉවත් කරමින් මේ ආගම් සුරක්ෂිත කරගනිමින් ඉදිරියට යන්න තමයි මහා පාර්වතී මෑණියන්ගේ කැමැත්ත. ඉතින් ඒක නිසා තමන් මේකෙන් අදහස් කරන විශ්ව මාතාව ඔයගොල්ලන්ට දෙන පණිවිඩයක් තමයි 2025 ජය ගන්න, තමන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න. ඔබට කියන්නේ විශ්ව මාතාව විසින් මහා පාර්වතී මෑණියන්ගේ වෙන්නා වූ මේ පිළිවෙත් රටාවත් අනුව විශ්ව මාතාව පණිවිඩයක් විදිහට ගේන්නේ ධාර්මිකව හැසිරෙන්න, ඒ ධාර්මිකව උපයාසපයා ගන්න. එතකොට සතාසික භවන්ට අනිකුත් මිනිසුන්ට හා තමන්ගේ වටපිට ඉන්නයට කරුණාවන්තව සලකන්න. එතකොට නිතරම තමන්ගේ ආගම හරියට අදහන්න. ඒ විදිහටම ඉතින් ඒ ධාර්මික විදියට දිවපේතක් ගත කරන්න කියලා තමයි මේ විශ්ව මාතාව ඔයගොල්ලෝගේ ඉල්ලා සිටින්නේ. මොකද ඒ විදියට හිටියොත් තමයි මේ 2025 වසර ඔයාලට ඉදිරියට ඔයාලගේ අභිමතාර්ථ සඵල කරගෙන ජීවිතේ ගමන් කරන්න යන්න පුළුවන්. ඉතින් බොහෝ මනුෂ්‍යයන්ට මේ කාල සීමාව තුළ ප්‍රශ්න වැඩි වශයෙන් තියෙන කාලය. ඒ ප්‍රශ්න වැඩි වෙන්නේ තමන්ගේ ප්‍රතිපත්තිය හරි නිසා. තමන්ගේ ප්‍රතිපත්ති රටාව හරියාකාර කරගනිමින් මේ විශ්වය දෙන්නා වූ පණිවිඩත් ඒකාකාරීව අනුගමනය කරමින් ඒ ධාර්මික දීපේතක් ඔයාලා ගත කරොත් විශ්ව මාතාව විසින් ඔයාලට කියනවා ඔයාලගේ සියලුම දේවල් වලට උතුම් පාර්වතී මෑණියන් වහන්සේගෙත් ලක්ෂ්මී මෑණියගෙත් පිහිට ආශිර්වාදය ළඟා වෙනවා කියලා ඔයාලට මේ කාලවකවානුවෙන්, ඒ කියන්නේ එළඹෙන පොසොන් පුන් පොහෝ දිනෙන් පස්සේ එළඹෙන කාල සීමාවෙන් පසු ඔයගොල්ලොන්ට ක්‍රියාත්මක වෙනවා ඒ වැඩ කටයුතු ටික සූදානම්. ඉතින් අධර්මිෂ්ඨ විදිහට දේවාල කරන කපුවන්, පලිදරන, අනින්ට කොඩිවින අනිවින හෝනියම් කරන ඒ සියලුම අය මේ කාලේ ඒක එළඹෙන කාලයෙන් ඉවත් වෙලා යනවා කියලා කියනවා. ඉතින් දේවාල බොහෝ ප්‍රමාණයක් වැහිවි. දේවාල විතරක් නෙමෙයි අනිකුත් විදිහට අධර්මිෂ්ඨව උපයාසපයා ගන්න සියලුම පුද්ගලයන්ගේ දේවල් නැති වේවි. ඉතින් දැනටමත් ඒකේ අඩිතාලම ඔයගොල්ලන්ට පේනවා ඇති යම් සමාජ මාධ්‍ය තුල තියෙනා වූ ප්‍රචාර තෙක්කලාම. ඉතින් අපි ලෝකෙට පෙන්වන හොඳ මූණ තියාගෙන ලෝකට පෙන්වන්න අපිට පෙන්වන්න හොඳ මූණ තියාගෙන
අකටයුතුකම් කරන පුද්ගලයන් ඉවත් වෙලා යනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒත් එක්කම හොඳ ලංකාවේ හොඳ පිරිසක් ඉතුරු වෙලා අනිකුත් පිරිස සේරම තමන්ගේ ගමන් මාර්ග වලින් අයින් වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් දරුවනේ ඔයගොල්ලන්ට මේකෙන් බොහෝ වටිනා පණිවිඩයක් තියෙනවා. ඔයාලගේ ජීවිතේ ගමන් කරන්න, ධාර්මිකව හැසිරෙන්න පුළුවන් විදියට අනිකුත් මිනිස්සුෙකුට උදව් උපකාර කරන්න. ඒ වගේම අනිකාට ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධකම්, වෛරකම් කරන්න එපා. ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උන්වහන්සේගේ මුවින් ප්‍රකාශ කරපු ඒ ධර්මයේ මාර්ගයේ හැසිරෙන්න කියලා තමයි මේ විශ්ව මාතාව විසින් ඔයාලට මේ පණිවිඩය ගෙන්නේ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක තුලින් සමුගන්නම්. මොකද ටිකක් වීඩියෝ එක දික් වුණා. ඉතින් පණිවිඩ ටික උපරිම විශ්ව මාතාව දුන්නටත් වඩා ඔයාලට තේරෙන්නා වූ විදිහට තමයි මේ කෙටි කරලා තමයි මම මේ පණිවිඩය දෙන්නේ. ඉතින් මේ පණිවිඩ ලබා ගන්නත් බොහෝසෙයින් අපහසුයි. ඉතින් භාවනා කටයුතු කරලා ඒ සිද්ධ කරගෙන තමයි විශ්වය හරහා පණිවිඩ ඔයාලට දෙන්නේ. ඉතින් මේ තාක් මේ කඩවර දේවතා අඩවිය තුලින් ඔයාලට දුන්නා වූ අනාවැකි ඒ විදිහටම සාර්ථක වෙලා තියෙනවා. ඉදිරියටත් ඉතින් ඒ විදිහට මනාවැකි ළඟා කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. YouTube නාලිකාව අනිවාර්යෙන් subscribe කරලා bell එකෙන් කෝල් කරලා තියාගන්න. ඒත් එක්කම තමන්ට තව දෙයක් කියන්න ඕන. අනිවාර්යෙන් තමන්ගේ ආගම බලන බුද්ධ ධර්මයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අනිකුත් ආගම් වල ඉන්න කට්ටිය බලන්න පුළුවන්. ඉතින් තමන්ගේ ආගම හරියට අදාගෙන ඒ දෙවි දේවතාවුන් වහන්සේලාට හරියට වැඳුම් පිඳුම් ඒ දේවල් කරගෙන තමන්ගේ ජීවිතය ගත කරන්න අනිවාර්යෙන් පාර්වති මෑණියන් වහන්සේගේ ලක්ෂ්මී මෑණියන් වහන්සේගේ පිහිටෙන් 2025 වසර ඔයාලට නියතයෙන්ම ජයත් වෙනවා. ඒක ඒකාන්තයි සත්‍යයි. ඉතින් අනිවාර්යෙන් ධර්මයේ මාර්ගයේ හැසිරෙන්න කියලා ආදරෙන් ඉල්ලලා සිටිනවා ඔයාලගෙන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒත් ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් ඒත් අනිවාර්යෙන් කමෙන්ට් කරලා අහන්න. අනිවාර්යෙන් මම ඒකට උත්තර දෙනවා. ඉතින් තව කාරණාවක් කියන්න ඕනේ. අපගේ දේවස්ථානයේ විශ්ව මාතාව වෙනුවෙන් යම් කුටියක් ඒ කියන්නේ යම් දේවාල මන්දිරයක් වගේ ඉදි කරන්න බලාපොරොත්තු වෙන ඉන්න. මොකද අනාවැකි දෙන්න ඔයාලට පහසු වෙන නිසා විශ්ව මෑණියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පහසු වෙන නිසා මට. ඉතින් ඒකට පුළුවන් අය ඉන්නවනේ උපකාරයක් කරන්න කුමන හෝ දෙයකින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් ඒ විශ්ව මාතාව වෙනුවෙන් ඉදි කරන මන්දිරයට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒක මහඟු පිනක් වෙනවා. මොකද ඔයගොල්ලෝ හැමෝටම තමයි මම මේ අනාවැකි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකෙන් තවත් කෙනෙක් හරි මාර්ගයට යයි කියලා අදහසින් ඉතින් මේ අනාවැකි අහන ඔයගොල්ලන්ට සියලු දේවල් සාර්ථක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අනිවාර්යෙන් පුළුවන් නම් අපගේ රුවන්වැලි මහා සෑයේ පින්කම් තියෙනවා. ඒවටත් තමන්ට සහභාගී වෙන්න පුළුවන්. තමන්ගේ මියගිය ඥාතින්ට පින් අනුමෝදන් වීම පිණිස නමත් නිර්වාණ අවබෝධය පිණිස. ඉතින් මේ දේවල් වලට සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වෙන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒවට සහසම්බන්ධ වෙලා ඒවට ආධාර උපකාර කරලා මේ පූජාවත් පිළිවෙත් මේ දේවල් කරගන්න. ඉතින් තමන්ට පින්පෙත් අනුමෝදන් කරන අපි මේ ස්ථාන තුලදීම ඒ දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ළඟා කරලා දෙනවා. ඉතින් මේ දේවල් වලටත් ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. WhatsApp නම්බර එක දාලා තියෙනවා. WhatsApp නම්බර එකට ඔයාලට මැසේජ් එකක් හෝ කතා කරලා ඒ විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පූජා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. විශ්ව මෑණියන් වෙනුවෙන් කරන පූජාවක් තියෙනවා. ඒ විශ්ව මාතාව වෙනුවෙන් කරන පූජාවටත් අපි හැම සෙනසුරාදා දිනකම විශ්ව මාතාවට පූජාවක් කැප කරනවා. ඒ පූජාවක් කියන්නේ ඒක වෙනස්ම විදිහට කරනව පූජාවක්. ඉදිරියට මම ඔයගොල්ලන්ට ඒක වීඩියෝ තුලින් ගෙනෙන්නම්. ඉතින් මේ පූජාවට සහසම්බන්ධ වෙලා විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ළඟා කරගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් වීඩියෝ එක තුලින් සමුගන්නවා.